හරි. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ෆයිල් මැනේජ්මන්ට් ගැන. ඔයා නිකමට හිතලා තියෙනවද ඔයාගේ පර්සනල් ලැප්ටොප් එකක නැත්නම් පර්සනල් මැෂින් එකක ඩෙස්ක්ටොප් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වර්ක් කරන තැන ලැප්ටොප් එකක් නැත්නම් ඩෙස්ක්ටොප් එකක් වෙන්න පුළුවන්. ඔය ඕනම මැෂින් එකක ඩුප්ලිකේට් වෙච්ච ෆෝල්ඩර්ස් ඒ වගේම හරියට රීනේම් කරගත්තේ නැති නිව් ෆෝල්ඩර්ස් කොච්චර තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාගේ මැෂින් එක පුළුවන් තරම් ස්ටෝරේජ් එක අඩු වෙලා ගිහිල්ලා ස්ටක් වෙන්න බලන එක. ඉතින් මේක නැති කරගන්න ඔයාට කරන්න පුළුවන් දෙයක් තමයි ෆයිල් ටික හරියට රීනේම් කරගන්න. ඒ වගේම තමයි ෆෝල්ඩර්ස් හරියට හදාගන්න. ඒ හදන ෆෝල්ඩර්ස් වලට නිව් ෆෝල්ඩර් එකක් විදියට ක්‍රියේට් වෙන්න දෙන්නේ නැතුව හරියට රීනේම් කරගෙන ගැළපෙන නමක් දාන එක. ඒතර මේ විදියට ඔයා ෆෝල්ඩර්ස් ටික හදාගෙන ඒ ෆෝල්ඩර්ස් ඇතුළට පිළිවෙලට ෆයිල්ස් ටික අප්ලෝඩ් කරගෙන ගියාට පස්සේ ඔයාගේ ෆයිල්ස් ඩුප්ලිකේට් වෙන එක ඉබේම නතර වෙලා යනවා. ඒ වගේම තමයි ඔයාට කරන්න පුළුවන් තව දෙයක් ඔයාගේ මේ ෆෝල්ඩර්ස් ඇතුලේ තියෙන data backup කරගන්න පුළුවන්. ඉතින් ඔයා data backup කරගෙන ඔයා එක්කෝ external storage එකක් use කරලා ඔයාගේ data backup කරගන්න පුළුවන්. නැත්නම් cloud එකේ data store කරන්න පුළුවන්. කැමති විදිහකට ඔයාට පුළුවන් data backup කරලා තියාගන්න. ඉතින් මේ විදිහට ඔයාගේ desktop එක ඇතුලේ තියෙන data dump වෙන එක නතර කරගෙන ඔයාගේ machine එකේ files ටික folders ටික හරියට create කරගෙන file management කරන්න අද ඉඳලම පටන් ගන්න.